හෙලෝ හැමෝටම කොහොමද කට්ටිය හොඳින් ඇති කියලා හිතනවා. ගොඩ කාලෙකින් වීඩියෝ එකකින් එන්න හිතුවා. අද අපි රංගල යන්න කියලා තමයි මේ ලෑස්ති වෙන්නේ. රංගල නැචරල් පූල් එකක් තියෙනවා. මේක තියෙන්නේ තෙල්දෙනේ ඉඳලා මේ රංගල පාර යන්න ඕනේ. අපි ගියේ කටුකස්තර ඉඳලා කටුකස්තරට ඉඳලා හරියටම මෙතනට කිලෝමීටර් 31ක් වගේ තිබ්බා. නුවර ඉඳලා යනවා නම් කිලෝමීටර් 37ක් වගේ තියෙයි. මේක යන පාර නම් අපි ගියේ අපි කටුකස්තර ඉඳලා මැණික්කින්නට ගිහිල්ලා මැණික්කින්න දිගනට ගිහිල්ලා දිගනෙන් තෙල්දෙනියට ගිහිල්ලා තෙල්දෙනියෙන් ටවුන් එක පාස් කරලා ටිකක් යනකොට තියෙනවා රංගල කියලා වමට පාරක්. ඒ පාර දිගේ ටිකක් දුර යන්න ඕනේ. ඒ පාරෙන් ටිකක් ඇතුළට යනකොට ඇත්තටම මේ නිකන් නෝරලේ පැත්තට යනවා වගේ තේවතු එහෙම පාර දෙපැත්තම තේවතු එහෙම තියෙනවා. අමුතු ක්ලයිමේට් එකත් අමුතුයි කූල්. අන්න හරි මෙන්න මෙතනින් කියන්නේ රංගල පාරේ ඇවිල්ලා මෙන්න මෙතනින් වමට පාරක් තියෙනවා. ඒ පාරේ ගියම තමයි මේ නැචරල් පූල් එකකට යන්න පුළුවන්. කියන්නේ අපි කන්ද දිගේ උඩට ඇවිල්ලා මේ වමට දාන පාරෙන් පල්ලෙහාට දැම්මහම ඒක මේ පාලමක් වගේ තියෙන්නේ. ඒ පාර දිගේ ටිකක් දුර යන්න ඕනේ. ඒක ඇත්තටම පාර නම් සුපිරි කාපට් කරලා මරොටම හදලා තිබ්බේ. මීට අවුරුදු මං ගියා මීට අවුරුදු 2-3කට කලින්. එතකොටත් පාර හොඳට හදලා තිබ්බා. දැන් ඊටත් වඩා හොඳට හදලා තියෙනවා. මෙතන මාර ලස්සන view එකක් තියෙනවා. ඒ පොඩ්ඩක් මෙතන නතර කරලා වටපිටාව පොඩ්ඩක් බලන්න පොඩ්ඩක් බැහැලා පොඩ්ඩක් මේ එතන පොඩ්ඩක් එන්ජොයි කරා. මාරම ලස්සනයි. අමුතුම මේ ක්ලයිමේට් එකක් තියෙන්නේ. මේ ඉන්නේ අපි දෙන්න. ඉතින් එතන ඉඳලා ආය ටික දුරක් යන්න තියෙනවා. අපි ආය යන්න පටන් ගත්තා. ඇත්තටම අපි මේක මේ ප්ලෑන් කරලා ගියපු ගමන නෙවෙයි. උදේ එකපාරටම හිතුණා යන්න ඕනේ කියලා. පස්සේ ලෑස්ති වුණා. පස්සේ ලෑස්ති වෙලා කියන්නේ ගෙදරින් 9ට විතර තමයි යන්න එළියට බැස්සේ. ඇත්තටම පැය කමාරෙන් වගේ අපිට යන්න පුළුවන් වුණා එතෙන්න. මොකද මේ කියන්නේ දවසත් හොඳ දවසක් වස්සිත් නෑ. මේ තියෙන්නේ එතෙන්න කියන්නේ අපි දැන් එතෙන්ට ඇවිල්ලා ඉන්නේ. මේ තියෙන්නේ නැචරල් පූල් එක කියන තැන තමයි මෙතන. මෙතන කියන්නේ දියැලක් තියෙන්නේ. දියැල එළ වැටලා මෙතන වතුර එකතු වෙලා තියෙනවා. මෙතන කියන්නේ කට්ටිය නාන්න එහෙම දැන් නම් මම හිතන්නේ නාන්න නැහැ. එතන යට වැඩි. ඉතින් වතුර පාර ගලාගෙන පහළට යනවා. මේ අපි මෙතනින් පොඩ්ඩක් පහළට බැස්සා කොහොමද බලන්න. කට්ටිය මේ කියන්නේ ඇත මේ හරිය එහෙම නාන්න පුළුවන්. ඔතනින් මේ කියන්නේ දියැලේ වතුර වැටලා ඔතනින් පහළට වතුර පාර ගලාගෙන යනවා. ගොඩක් කට්ටිය එතන නානවා. මේ අපි යන වෙලාවෙත් මේ ගොඩක් මේ මිනිස්සු ඇවිල්ලා නනා එහෙම හිටියා. ඔය පේන වලට ඒක තමයි. අපි ඊට පස්සේ එතනින් පොඩක් ගියාර පාලම් පැත්තට මේ එතන කවුරුත් ගිහලා හිටියේ නැහැ. අපි පොඩක් ගිහලා බැලුවා. ඉතින් ආපෙකේ මේ තියෙන්නේ අර නැචරල් පූල් කියන්නේ මෙතෙන් තමයි නැචරල් පූල් එක කියන්නේ. මෙතන 아무තු විදිහේ වතුර කියන්නේ දියැලෙන් ඇවිල්ලා උතන වතුර රැඳිලා තියෙනවා. එතන ගොඩක් ගැඹුරයි. මෙතන කවුරුත් වැඩි නාන්න යන්නේ වලට පේනවා ඇති. අර අතර මේ මුල ටික මේ පොළොව පේනවා. එහාට යන්න කළු පාටයි වතුර පාර. ඊට පස්සේ අපි එතන ඉඳලා පොඩ්ඩක් එතන හිටියා. කලකුට්ට වෙලා එහෙම ඉඳගෙන ඉඳලා වටපිටාව පොඩ්ඩක් බලාගෙන ඉඳලා ඇත්තටම එතන අපි සෑහෙන වෙලාවක් හිටියා. පැය එකමාරක් වගේ එතන හිටියා. පස්සේ පොඩ්ඩක් මේ එතනින් එහාට ගිහිල්ලා මේ ඉන්නේ ඉතින් අපි දෙන්න
ගල් වලින් පැන තමයි ගියේ. පොඩ පරිස්සමෙන් යන්න ඕනේ. ගල් සමහර වෙලාවට ලිස්සන්න පුළුවන්. අද නම් වතුර අඩුයි. ඒ නිසා ෂේප් එක යන්න පුළුවන් වුණා. පොඩි කෑමකුත් උදේ හදාගෙන ආවා. ඒකත් කාලා පස්සේ ෆ්‍රී ෆිෂ් තෙරපි කරගෙන අපි ඊට පස්සේ ආය නුවරට යන්න පටන් ගත්තා. මෙතන ඇත්තටම කකුල දාගෙන ඉන්නකොට මාළු ඇවිල්ලා කියන්නේ කකුල් දෙකේ මාළු ගැහුවා. මාළු 50කට 60කට වැඩි ප්‍රමාණයක් ගැහුවා. ඔයාලට පේනවා ඇති. අන්න අර පේනව නේද? අන්න පේනව නේද? ඇත්තටම බොහොම මාරුයි දාගෙන ඉන්න මට කිචි. ඊපස්සේ යනකොට මේ යාළුවෙකුත් හම්බුණා. එයාටත් අපි ළඟ තිබ්බ කෑම වලින් පොඩ්ඩක් දීලා ආයෙ අපි නුවරට යන්න පටන් ගත්තා. ඔයාලත් ගිහිල්ලා බලන්න. එච්චර ලොකු අමාරුවක් නෑ පාර හොයාගන්න. අපි ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් එන හම්බෙමු.